මිනිස්සුන්ගේ ආරක්ෂාව බලන්නේ. ඉතින් අපි කොහොමද ෆස්ට් ඒඩ් කෙනෙක් වුණාම කරන්න ඕනේ මොනවාද? කොහොමද මොනවාද කරන්න පුළුවන් ෆස්ට් ඒඩ් කියලා තමයි අද පාඩමේ උගන්වන්නේ සියලු දෙනාටම. අපි බලමු what is the first aid? First aid is the initial care of ill or injured. ඊළඟට if any time you may find yourself in a situation where someone has had an accident or suffering from a sudden illness and need help. First aid skills are based on the knowledge, training and experience. සාමාන්‍යයෙන් first aid කියන්නේ අපි initial care hospital එකට ගෙනියනකම් ලබා දෙන తాවකාලික ආධාරයක්. ඒක තමයි first aid කියන එකේ මූලිකම හේතුව. ඊළඟට අපි කියමු මොන හරි ඇක්සිඩන්ට් එකක්, හදිසි ඉල්නස් එකක් හරි මොන වගේ අවස්ථාවකදී තමුන්ගේ මේ කියන්නේ මිනිස්සේ අඩතුරට වැටෙන ඕනම අවස්ථාවකදී කරන හෙල්ප් එකකුත් ෆස්ට් එයිඩ් එකක් හැටියට තමයි පිළිගන්නේ. ප්‍රථම ආධාරයක් හැටියට තමයි පිළිගන්නේ. aim of the first aid. first aid ගත්තම ඒකේ තියෙනවා aims තුනක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි preserve life, second one prevent injury for illness from the becoming worst, then promote the casualties for recovery. ඒ කියන්නේ පළවෙනි එක තමයි ප්‍රථමාධාර කරුවෙක් වුණාම අපි ඉස්සලාම කරන්නේ ජීවිතය බේරා ගැනීම. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ගන්නකො මිනිස්සෙක්ට පුළුවන් හුස්ම නැවතුනොත් විනාඩි 5ක් තමයි ජීවත් වෙන්න. ඒ කියන්නේ විනාඩි 5න් පස්සේ අනිවාර්යයෙන් ඔහුගේ මොළේ මැරීමට ලක් වෙනවා. ඉතින් ඕගොල්ලන් හැම එක්කෙනාම දැකලා ඇති ලෝකේ ගොඩාක් මිනිස්සු ඉන්නවා මොළේ මැරිලා ඒ කියන්නේ යා විනාඩි 5කට වැඩිය හුස්ම ගන්න නැතුව නැවතලා ඉඳලා එහෙම අයගේ ඔය අපිට ලේසියෙන්ම දකින්න පුළුවන් මේ අවයව දන් දෙනවා. ඒ කියන්නේ ඔහුට ජීවත් වෙන්න බෑ. ඔහුව මැෂින් එකකින් තියාගන්න පුළුවන් ජීවියෙක් විදියට විතරක්. ඔහුට කිසිම ඩිසෝල්ව්මන්ට් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කිසිම අවයවයක් ක්‍රියා කරන්න බෑ. ඉතින් අපි ඉස්සලාම කරන්නේ අන්නේ දැන් ඒ කියන්නේ ඒ වගේ කේසස් ගොඩාක් අපිට බේර ගන්න පුළුවන් අපි ෆස්ට් ඒඩ් දන්න මිනිස්සෙන්. ඒකට තමයි ඉස්සලාම අපි කියන්නේ preserve life. ඒ කියන්නේ ජීවිතය බේරා ගැනීම. දෙවෙනි එක තමයි රෝගී තත්ත්වය උත්සන්න වීම වැළැක්වීම. අපි ෆස්ට් ඒඩ් කරුවෙක් වශයෙන් කරන්නේ අපි ડોක්ටර්ස්ලා නෙමෙයි. අපි කරන්නේ මේ රෝගේ එතනින් එහාට උත්සන්න වෙන එක නවත්ත ගන්නවා. උදාහරණයක් ලෙස අපි කියමු අතක් කැඩුනොත් අපි කරන වැඩේ ඒකට පිරිසුදු විදියට ඒක පිරිසුදු කරලා එතෙන්ට කෙලින් සියනසේ එක්කෝ පතුරු කෑල්ලක් නැත්තම් බෙලුම් මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් මොකක් හරි තියලා ඒ අත ඩිසෝල්ව්මන්ව තියෙනවා. එතකොට ඒ අතට ඊට වැඩිය අනතුරක් වෙන්නේ නැහැ. හොස්පිටල් එකට ගියාම ડોක්ටර්ට පුළුවන් ඒ අනතුර වෙච්ච ලෙවල් එකෙන් රිකවරි කරන්න මේ ඔපරේෂන් එකක් කළා රෝගියාව නියම ප්‍රකෘති තත්ත්වයට ගේන්න. ඉතින් අපි කරන්නේ යන්නේ ඒකයි. දෙවෙනි එක තුන්වෙනි එක තමයි promote casualty for recovery. අපි කරන්නේ ඉක්මන් සුවයක් ලබා දෙනවා. සුවය ඉක්මන් කිරීමකට සහයෝගය ලබා දෙනවා. උදාහරණයක් ලෙසෙන් දැන් අපි කියමු මිනිස්සෙක්ගේ උලුක්කුවක් වුණා. උලුක්කුවක් වුණාම අපි ඒ ටක් ගාලා එතන සුද්ධ කරලා අයිස් තියනවා. අයිස් තිබ්බම ඒ කැෂුවල්ටි එක එතනින් එහාට ඉන්ටර්නල් බීඩින් ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර වාහනයක් වෙන්නේ නැහැ. ඒක එතනින් නවතිනවා. ඊටකොට ඔහුව ડોක්ටර් ළඟට ගෙනිච්චට පස්සේ ඒ කකුලේ එක්ස්රේ එකක් අරගෙන නිවැරදි ආකාරයෙන් බලලා ඔහුව අපිට මේ සුව කර ගැනීමට පහසුව වෙනවා. මේ තියෙන්නේ පළවෙනි එක තමයි managing an accident. පළවෙනියෙන්ම කරන්නේ අපි ඇක්සිඩන්ට් එකක් මැනේජ් කරන එක තමයි. එකක් තමයි පළවෙනි එක තමයි assess the situation. assess the situation. assess the situation කියන්නේ අපි ඉස්සලා ප්‍රතිකාර කරුවෙක් විසින් බලන්න ඕනේ අපිට එතෙන්ට ගිහිල්ලා ඌව බේර ගන්න පුළුවන්ද කියලා. උදාහරණයක් ලෙස කරන්ට් එක වැදිලා තිබ්බොත්. මිනිස්සු කරන්ට් එක වැදිලා වැටිලා ඉන්නවා. වයර් එකක් තියෙනවා ළඟ පාතම. එතකොට අපිට පුළුවන් ද ප්‍රවීන් එතෙන්ට ගිහිල්ලා බේර ගන්න එක සැරේම. බෑ. ඇයි බැරි? අපි බේරගන්නදී අපිටත් ඒකේ තියෙන අසාඩස් ගතිය එන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට කරන්ට් එක වැදිලා අපිට අනතුරක් වෙන්න හැකියාවද. ඒකින්ද අපි ඉස්සලාම සිටුේෂන් එක ඇසස් කරගන්න ඕනේ. ඊළඟට make the area safe. ඊළඟට බලන්න ඕනේ ඒරියා එක වටේ
ඔහුට තව අනතුරු වෙන්න පුළුවන් ඒවා තියෙනවද? ඊළඟට මොකක් හරි කඩන් වැටලා වගේක් තියෙනවද? තව දුරටත් ඒක කඩන් වැටෙන්න පුළුවන්ද? ওই බිල්ඩින් වල හරි මොන හරි වගේ. ඉතින් එතකොට එහෙම ඒරියා එක සේෆ් නම් තමයි අපි ඉස්සලාම යා ළඟට යන්නේ. ඉස්සලාම අපි ඒරියා එක සේෆ් කරගන්න ඕනේ. ඊළඟට given a casualty emergency aid අපි ඉස්සලාම කරන්නේ හදිස්සි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන එක තමයි. ඊළඟට අපි ඒ වගේ දෙයක් කරන්න ඉස්සලා කතා කරන්න වටේ අය දැනුවත් කරන්න හෙල්ප් කියලා. ඒ කියන්නේ අපිට උදව් වෙන්න කියලා කියන්න ඕනේ. මොකද හේතුව සමහර වෙලාවට තනියෙන් ඒ කැෂුවල්ටිය හසුරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි අනිත් අයගේ උදව් අපේක්ෂා කරගන්න ඕනේ. ඊළඟට අවශ්‍ය ප්‍රතිකාර කරගෙන යාම තමයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අනතුරක් වෙලා කවුරු හරි මිනිස්සෙක් වැටලා ඉන්නවනම් ඉස්සලාම අපි බලන්න ඕනේ ඩේන්ජර්. ඒකට කියන්නේ ડોක්ටර් ABC කියලා. අපිට චෙක් කරන්න තියෙන පළවෙනි එක ඩේන්ජර්, දෙවෙනි එක ඔහුගේ රෙස්පොන්ඩ් එක. ඒ කියන්නේ ඔහුට හුස්ම ගන්න පුළුවන්ද බැරිද කියන එක. ඊළඟට ඔහුගේ එයාවේ එක બ્લોක් වෙලාද කියලා බලන්න ඕනේ. ඊළඟට ඔහුට බ්‍රීතිං his casualty breathing කියලා අපි චෙක් කරලා බලන්න ඕනේ. ඊළඟට circulation ඒකක දිගටම කරගෙන යන්න ඕනේ. මේක තමයි රිකවරි පොසිෂන් එක. අපි බලමු පොඩි වීඩියෝ එකක් ෆස්ට් ඒඩ් පොතම. ඒ කියන්නේ ඔහු කතා කරලා බලනවා ඒ පුද්ගලයා කතා කරනවද අපිත් එක්ක රෙස්පොන්ඩ් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ උරහිස්ස මිරිකලා අපි බලනවා ඔහු රියැක්ෂන් දක්වනවද කියලා. ඒ වෙලාවෙම අපි ලංකාවේ නම් 1990 මෙහෙ නම් 1990 එකට කතා කරන්න. මෙහේ 911 නේ. ඉස්සලා කට පරික්ෂා කරනකොට මොන හරි හිර වෙච්ච දෙයක් තියෙනවද කියලා. මේ විදිහට තමයි අපි අර යටිදිව ගෙලිල් එක නවත්තන්නේ. මේක වැදගත් දෙයක්. මොකද හොඳට මතක තියාගන්න පුද්ගලයෙක් අපි වැටිලා ඉන්නවා නම් අපි ඔහුගේ හුස්ම ගන්න මාර්ගය ක්ලියර් කරන්න ඕනේ. ඒකට තමයි ඔළුවට අත තියලා නිකටෙන් උස්සුවේ. එතකොට ඔහුගේ ඇතුලේ මේ කියන්නේ ඔහුගේ හුස්ම ගැනීමේ මාර්ගය ක්ලියර් වෙනවා. ඊළඟට තප්පර 10ක් අපි බලන්න ඕනේ ඔහුගේ මුකුත් හුස්ම ගැනීමේ ශබ්ද අපේ කනට දැනෙනවද කියලා. ඔහු හුස්ම ගන්නවා නම් අපිට ඔහුව පුළුවන් රිකවරි පොසිෂන් එකට දාන්න. ඒ කියන්නේ පපුව ඕපන් කරනවා. නමුත් ඒක පිරිමි කෙනෙක්ගේ විතරයි. ගෑනු කෙනෙක්ගේ එහෙමනම් අපි අර තද ඇඳුම් තියෙනවනේ ඒක පොඩ්ඩක් බොරු කරලා මේ කරගෙන යන්න පුළුවන්. මේ තව එක සිස්ටම් එකක්. ඒ කියන්නේ අර ඉලෙක්ට්‍රික් ෂොක් එක අපි දෙනවා නම් මේ විදිහට ඉක්විප්මන්ට් එකක් තියෙනවනේ ඇම්බියුලන්ස් එක આવොත් මේ විදිහට තමයි ඒගොල්ලන් දෙන්නේ. එහෙම නැත්නම් අපි ප්‍රැක්ටිකලි කරන විදිය ඕකේ පෙන්නනවා. ඔය සිස්ටම් එක දුන්නට පස්සේ පපුව ඩක් ගාලා කරන්ට් එක දුන්නම ස්ටාර්ට් වෙලා වැඩ කරන්න යනවා. අන්න මේක හොඳට මතක තියාගන්න. පපුව මේ අර නිකන් අපි ක්‍රෝරුසයක් වගේ ගහලා
මේ ගියාම මේ පපුවේ අර ඕගලන් දන්නවා තනි පොඩු දෙක තියෙනවා. තන පුඩු දෙක මැදින් තමයි හරියට ඉර ගන්න ඕනේ. ඊළඟට පපුවේ පල්ලෙහාට එන අර අපේ නාඩි ඉර තියෙනවා. අන්න ඒ දෙකේ බැද ටච් වෙන තැන තමයි අපි CPR දෙන්න පටන් ගන්න ඕනේ. රයිට් මේ බලන්න කොහොමද කරන්න කියලා. අත් දෙක අනිවාර්යෙන් නිවැරදි විදියට ওই විදියටම තියෙන්න ඕනේ ඇදිලා. අපි ඕක දෙනකොට සමහර වෙලාවට බවුගේ අර අයිල අට ඇදෙන්න පුළුවන්. ඒක උනාට කමන්නේ ඒක දිගටම දීගෙන යන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ආයෙ මිරිකන්න ඕන. ඊට පස්සේ කට ඇරලා දෙකක් දෙන්න ඕනේ අපි. right. අයිත් පටන් ගන්න ඕන. system disable blood around the body. Blood contains oxygen and other nutrients. When the circulatory system fail, critical shock will develop when there is a severe bleeding or fluid soul. ඒ කියන්නේ අපිට අධික රුධිර පීඩනයක් එනවා නම් තමයි අර මිනිස්සෙක්ට ෂොක් එකක් කියන්නේ මේ හුස්ම ගන්න නැතුව වැටෙන්න පුළුවන්. ඉතින් එතකොට තමයි අපි CPR දෙන්නේ. මේවා තමයි අපිට බාඳුර ගන්න තියෙන සිස්ටම්. එක තමයි පල්සෝ ග්‍රේ කූල් ක්ලයිම් ස්කින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම සීතල වෙනවා. ඒ කියන්නේ මිනිස්යාගේ හුස්ම ගැනීම නැවතුනොත් බොඩි එක ඔය එකන කියන්නේ අර පැය 24ක් ගියාට පස්සේ අපි නැතුණු මැරුණම බොඩි එක කූල් වෙනවා කියලා. මේ ගල් වෙනවා කියන්නේ. ඒක නිසා අපි ඉස්සලාම් බලන්න ඔහුගේ උණුසුම තියෙනවද කියලා ශරීරේ. ඊළඟට පල්ස් රේට් එක. ඒ කියන්නේ අපිට පුළුවන් අත අල්ලලා බලන්න පල්ස් ඔහුගේ වැඩ කරනවද කියලා. ඊළඟට weekly and disease sick and vomit වමනය කරනවද? සමහර අය මේ ෂොක් එකක් ඇතුණාම වමනය කරනවා. ඊළඟට ඔහු වතුර ඉල්ලනවා. හරිද? නර්වස් වෙනවා. ඊළඟට හුස්ම ගන්න අමාරු වෙනවා. නොසන්සුන් වෙනවා. ඕ වගේ ගොඩාක් දේවල් අපිට අවලින් අඳුර ගන්න පුළුවන් ඔහුට ෂොක් එකක් තියෙනවද කියලා. ඒ වෙලාවට අපි කරන්න ඕනේ ඔහු අර පහසු ඉරියයිවේ අපි අර රිකවරි පොසිෂන් එකේ දාලා තියෙන්න ඕනේ. ඊළඟට treatment for shock for the ABC. දැන් අර අපි කතා කරා ડોක්ටර් ABC danger එක බලන්න ඕනේ. ඊළඟට respond එක, airway එක, breathing and circulations check කරන්න ඕනේ. ඊළඟට release the casualty. reassure the casualty. call for ambulance. මේ අර අපි කතා කරපු ටිකම තමයි ඔයගලන්ට තියෙන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න ප්‍රතිබාධාරකරුවෙක් වුණොත් මේ කටයුතු ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟට අපි බලමු තුවාලයක් හෝ බ්ලීඩින් එකක්. ඒ කියන්නේ ලේ ගලණයක් වෙනවා නම් මොකද කරන්න ඕන? අපිට ඒකෙදි any break in the surface or skin, internal tissues or wounded. Wounded can be described as a open external bleeding or closed internal bleeding. අපිට ඕනෙක් කෙනෙක් දන්නවා අපිට මේ එළියට පිටිට රුධිර වාහනයක් එනවා නම් කොහොමද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. මොකද ලේ අපිට පේනවා. ඉන්ටර්නල් රුධිර වාහනයක් එනවා නම් අපි අඳුරගන්නේ කොහොමද? කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර වාහනයක් වෙනවා නම් කොහොමද අපි අඳුරගන්නේ? ධනංජය, ප්‍රවීන් අදහසක් තියෙනවද? එක නිල් වෙනවද? එක නිල් වෙනවද? තියෙන කොටස් මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් සුපර් වෙන කේව් මේ මං කියන ඕගලන්ට සාමාන්‍ය මේක නිකන් දැනගත්තා නම් ඇති මේක ගොඩාක් දේවල්
අපිට ප්‍රථමාධාර වලදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලගේ සාමාන්‍ය දැනුමට තමයි මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ. මේ heart එක පැතිකඩක්. ඊළඟට signs and symptoms of bleeding. ලේ ගලණයකදී තියෙන අපිට දැනගන්නම දැක ගන්න තියෙන දේවල් තමයි ඉස්සලාම thirsty. ඊළඟට restless. ඒ කියන්නේ ඔහු නොසන්සුන්, nervous වෙනවා. ඊළඟට weak or repeat plus මොකක්ද ඒකට කියන්නේ නාඩි වැටීම දුර්වල වෙනවා. ඊළඟට අතපය සීතල වෙනවා. ඊළඟට sweating. සමහර අයට ලේ ගලනකොට උගා දාඩිය දානවා. ඊළඟට progressive losses of consensuals කියන්නේ මේ කියන්නේ ඉක්මනටම මේ ඔහුගේ අර අවධානය බිඳීගෙන යනවා. එතකොට ට්‍රීට්මන්ට් එක තමයි අධික රුධිර වාහනයක් එනකොට ඩිරෙක්ට් ප්‍රෙෂර්. අපි ඒ රුධිර වාහනයේ වෙන තැනට රෙදි කෑල්ලක් ඒ කියන්නේ පිරිසුදු රෙදි කෑල්ලක් තියලා තදට ගැට ගහන්න ඕන. අර ඉස්සර දැන් අපි ගත්තම සමහර අය තිබ්බ සර්පයෝම දෂ්ට කරාම කට තියලා අදිනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඉස්සර නම් මිනිස්සුන්ට එහෙම අවබෝධයක් තිබ්බේ නැහැ. නමුත් දැන් ඒක සපුරා තහනම්. කට තියලා ඇද්දොත් මොකද වෙන්නේ බ්ලඩ්? ප්‍රවීන් කවුද වෙන්නේ? කට තියලා බ්ලඩ් ඇද්දොත් සර්පෙත් දෂ්ට කරාම මොකද වෙන්නේ? නෑ මේක කොහොමද අරදුරට කවන්නේ මම ඔයගලන් නිකන් දැන් මේක අවධානය ගන්න අහන්නේ. කට තියලා ඇද්දොත් ටෙම්පරරි ඔව් කට තියලා ඇද්දොත් එන්නේ සර්පයාගේ දෂ්ට කරාම කවුගේ කේටය ඒ කියන්නේ කෙල තමයි අතන විෂ වශයෙන් පැතිරෙන්නේ. එතකොට බ්ලඩ් වලට එකතු වෙලා තියෙනවා. අපි කට තියලා ඇද්දම අපේ ඇඟට ඒ විෂ ඇතුල් වෙනවා. ඒක තමයි කට තියලා මේ අදින්න එපා කියලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් දැන් තුවාලයක් වුණාම ඉස්සලාම කරන්නේ ඩිරෙක්ට් ප්‍රෙෂර්. ඒ කියන්නේ ඉස්සලාම ඔබ එතන තද ප්‍රෙෂර් එකක් දීලා ගැට ගහන්න ඕනේ. ඊළඟට එවලුවේට් දැන් අත වගේ තුවාල වුණා නම් හදවතට උඩ තියන්න උස්සලා තියන්න ඕනේ. එතකොට ලේ ගලණය නවතිනවා. ඊළඟට ඔහුව බිම දිගා කරන්න ඕනේ. ඊළඟට තර්ඩ් එක බැන්ඩේජ්. ඒ කියන්නේ බැන්ඩේජ් කියන්නේ අර තුවාල වෙච්ච තැන. ඊළඟට චෙක් කරන්න ඕනේ මොනවාද අද ඉන්ජරිස් තියෙන්නේ කියලා. ඊළඟට අර හැමතරම ෂොක් එකට ට්‍රීට් කරන්න ඔහුව නොසන්සුන් වෙලා තියෙනවා නම් අපි ඔහුව මේ අනිවාර්යෙන් සංසුන් කිරීමට කටයුතු කරන්න ඕනේ. අපි බලමු මේ ඔයගලන්ට ෂොක් එකක් වුණා මේ ළමයට මොනවා හරි හිර වුණාම කොහොමද බේරගන්නේ කියලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් පොඩි ළමයෙක්ට හරි පිරිමි කෙනෙක්ට හරි වුණාම ඉස්සලාම කරන්න පුළුවන් තමයි පිටට මේ විදිහට ගහන්න ඕනේ. පිටට ගහුවාම ඒ ජර්ක් එකට මොනවා හරි හිර වෙලා තියෙනවා නම් යන්න පුළුවන්. ඊළඟට පොඩි ළමයෙක්ට වුණත් ඒක තමයි. ඒ කියන්නේ ඉස්සරහෙන් අල්ලගෙන පිටට ගහන්න ඕනේ. පැහැදිලිද? එහෙම නැත්තම් මේකේ විදියට මේම අපිට උට හිට ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් පිටිපස්සෙන් ගිහිල්ලා බඩට දාලා අල්ලලා බඩ බෙරිකන්න ඕනේ. එක සැරේ. එතකොට අර ජර්ක් එකට හිර වෙලා තියෙනවා නම් යම් කිසි දෙයක් ඒක එළියට එන්න පුළුවන්. ඊළඟට අපි බලමු එක්ස්ටර්නල් ඉන්ටර්නල් බ්‍රීතින් එකදී මොකද්ද කරන්න කියලා. ඒකට අපි කියන්නේ අයිස් රෙස්ට් රේස් කියලා තමයි මේ ඒකේ පහසු වචනේ. එක පළවෙනි එක රෙස්, දෙවෙනි එක අයිස්, දෙක තුන්වෙනි එක කම්ප්‍රෙස්, හතරවෙනි එක එවලුවේට්. මෙන්න මේක තමයි સિદ્ધාන්තය. මේ මිනිස්සෙක්ට ලේ ගමනාගමනය ඒ කියන්නේ ලේ වාහනයක් වෙන්න ගත්තොත් අපිට කරන්න තියෙන්නේ පළවෙනි එක රෙස් කරන්න ඕනේ. ඉන්ටර්නල් බ්ලීඩින් එකේ දෙවෙනි එක අයිස් තියන්න ඕනේ. උළුක්වක් උඩාම මතක තියාගන්න ඉස්සර තමයි මිනිස්සු ඔය මේ උණු වතුර වලින් තවන්නේ. ඒක නිවැරදි ක්‍රමේ නෙමෙයි. නිවැරදි ක්‍රමේ උළු